අයවල් ළමයි. හරි. අද අපි තවත් අනුමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නයි යන්නේ පුතේ. දැන් මේ ප්‍රශ්නේදී මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන් මිනිත්තු 2කදී අපි හදන්න ඕන පුතේ. හරි. මිනිත්තු 2කටත් වඩා අඩු කාලයක් ගන්න ඕන. හරි. අපි එහෙනම් ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නේ කියනවා පුතේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය AB පාදේ. මේ තියෙන AB පාදේ. එයා D තෙක් දික් කරලා තියෙනවා. D තෙක් දික් කරලා තියෙනවා. රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය හොයන්න. x අගය හොයන්නයි ඕන. එතකොට මෙයා 3x මෙතන x. ඒතොර ඔක්කොම 4x බවට පත් වෙනවා. right. එතකොට මේක මම පළවෙනි ක්‍රමයට ඉස්සල්ලාම යනවා. පළවෙනි ක්‍රමය මෙහෙමයි පුතේ. හරිද? අභ්‍යන්තර කෝණ දෙකක් මේ. හරි? මේ අභ්‍යන්තර කෝණ දෙකේ ඓක්‍ය සමාන වෙනවා බාහිර කෝණයට. හරි? එතනදී අපිට මෙහෙම ලියන්න පුළුවන් 3x ධන x සමානයි 120යි. හරි? මේකට අදාළ තීරි කොටස් තියෙනවා මම ඒවත් උගන්වනවා පුතේ ඉස්සරහා වීඩියෝස් වලදී. හරි? මේ ප්‍රශ්නට අදාළව මම අදාළ තීරි කොටස් ටික කියලා දෙන්නම්. right. එතකොට මෙතනදී පුතේ මේ දෙන්න ගත්තොත් 3x x එකතු වුණාම 4x සමානයි 120යි. ඔයාලා දන්නවා දෙපැත්තම 4ෙන් බෙදුවොත් x සමානයි අංශක 30යි උත්තරේ වශයෙන් එන්නේ. right. එතකොට අපි බලමු දැන් මෙයා පළවෙනි ක්‍රමයනේ මම ඔයාලට කිව්වේ මෙයා පළවෙනි ක්‍රමය. right. මෙයා පළවෙනි ක්‍රමය කියලා මම ලියා ගන්නවා. දැන් යන් අපි දෙවෙනි ක්‍රමයට. දෙවෙනි ක්‍රමය. හරි. දැන් දෙවෙනි ක්‍රමයේදී අපි දන්නවා පුතේ දැන් මේ AB පාදය තමයි D තෙක් දික් කරලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙයා ගත්තොත් අපි මේ සරල කෝණයක ඓක්‍ය අංශක 180යි. එතකොට මෙයා 120 නම් මෙයා අංශක 60යි. හරි? 120යි 60යි 180ක් එනවා. හරි. එතකොට පුතේ මෙතනදී අපි බලන්න ඕන දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තරවල කෝණවල ඓක්‍ය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යිනේ. right. ඒ තියරි කොටස ඇප්ලයි කරමු. පැහැදිලි? right. එතකොට x ධන 3x ධන අංශක 60 සමානයි අංශක 180. හරි? එතකොට මේ x සහ මේ 3x එකතු වුණාම 4x කියලා මෙතනින් එනවා. මේ ධන 60 එහා පැත්තට අරන් ගියොත් එයාව ඍණ 60ක් බවට පත් වෙනවා. ඒතර මෙතන 4x සමාන 180න් 60ක් අඩු වෙන්න පුතේ. ඒ කියන්නේ 120යි. දෙන්නම් පුතේ 4ෙන් බෙදලා දාමු. එතකොට x සමානයි අංශක 30. මම හිතනවා වැඩේ හොඳටම තේරුණා කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් ප්‍රශ්නයක් කතා කරමු. පුතේ මේ ටික හරියට නිවැරදිව ලියා ගන්න සහ හොඳට පුරුදු පුහුණු වෙන්න. හරි.